හායි ඔන්න 2025 මම බලන්නම ආස ඉවෙන්ට් එකකට තමයි අද ඔයාලව එක්කන් යන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දී අද අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් අපේ පන්සලේ වාර්ෂික කාශ්‍යප මහා ධාතු පෙරහැර බලන්න තමයි යන්නේ. ඉතින් වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්දේදී ඒක වීදි සංචාරය කරන්නේ නම් නැහැ. ඉතින් ඒකට ගොඩක් හේතු තියෙනවා. මූලිකම හේතුව තමයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වීම. ඉතින් දැන් මාස කීපයකට උඩදී තමයි ලොකු හාමුදුරුවෝ අපවත් වුණේ. ඉතින් ඒ දේවල් එක තමයි 2025 දී දෙසැම්බර් මාසයේ වෙද්දී මේ සංවිධානය කරගන්න ගැටලු මතුවෙලා තියෙන්නේ. ඉතින් වාර්ෂිකව කරපු මේ පෙරහැර නවත්වන්නත් බැරි නිසා මෙන්න මේ විදිහට පන්සල වටේ තියෙන පොඩි පෙරහැරක් විදිහට මේ සැරේ පෙරහැර සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එකේ ඒ මුළු පෙරහැරම. හවස මෙන්න මේ විදිහට අපි ඇවිල්ලා ආයිම රෑ ආවා පන්සලට පෙරහැර බලන්න. ඉතින් දැන් අපි බලමු 2025 ගලපාත රජමහාවිහාරයේ කාශ්‍යප මහා ධාතු පෙරහැර. අපි දකිනවා අපේ පරම්පරාවල නායක හාමුදුරුවෝ ඇවිල්ලා මේ විහාරස්ථාන රැක ගන්නට කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පන්සලේ කුඩා වැඩ හරි මේ සැරේ සංවිධානය කරපු පෙරහැර අවසන් වුණේ. ඉතින් මං හිතනවා මේ විදිහට හරි මේ පෙරහැර සංවිධානය කරපු එක ලොකු දෙයක් කියලා. ඉතින් ඊළඟට ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.